Hi කොහොමද? Welcome to back our YouTube channel. අද මම ඔයාලට අරගෙන ආවේ පූගොඩ ඔත්තේෂා ටෙක්ස්ටයිල් කම්පැනි එකේ ජනවාරි 16 තිබුණු පිරිත් පින්කම සම්බන්ධයෙන් මට මගේ පුතාට සහ මගේ අම්මට පුළුවන් වුණා ඒකට සහභාගී වෙන්න. මොකද මගේ හස්බන්ඩ් වැඩ කරන්නේ ඒ කම්පැනි එක නිසා. හරිම ලස්සනට බල්බ් දාලා ඩෙකොරේට් කරලා තිබුණා. මේ ඔයාලට පේන්නේ සවුත් ඒසියා එකේ එන්ට්‍රන්ස් එක තනිකරම බල්බ් වලින් වියනක් වගේ සරසලා තියෙන්නේ. එම ලස්සනයි ඇත්තටම. ඊට පස්සේ තිබුණේ කරඬුව පෙරහැරකින් වඩම්මවන්න. ඊපස්සේ හාමුදුරුවෝ වැඩමවීමෙන් අනතුර පෙරහැරකින් කරඬුව ඇතුළට වැඩමුවා. මේ පේන්නේ ඔයාලට ඒක එන්ට්‍රන්ස් එකකින් ඇතුළු වුණාට පස්සේ තියෙනවා එතන පන්සලක්. මේ ඔයාලට පේන්නේ පන්සල අවට බල්බ් වලින් බුදුන් වහන්සේගේ චාරික ධාතුන් තැන්පත් සඳහනක කරඬුන් වහන්සේ මේ භූමියේ තැන්පත් කර තිබෙනවා. ඒ වගේම වලගම්බා දවස මාතලේ අලුත් ඊට පස්සේ හාමුදුරුවෝ පන්සිල් සමාදන් වෙන්න নমස්කාරය කියලා පිරිත් පින්කමේ වැඩ කටයුතු පටන් ගත්තා. නේද? අපේ පැංචා ඔය හොඳට ගාත කියා හිටියට තව ටිකකින් බලන්නකෝ මොකද කරන්න කියලා. සපත්තු දෙක අල්ලලා තව ටිකකින් නැගිටලා යනවා. තවත් තියෙනව නේද? අලියන්ටයි ළමයිටයි ඉන්න බෑ කියලා එක තැන. ඒක නම් හරියටම හරි. අපේ පුතාට නම් එක තැන එක විනාඩියක් ඉන්න බෑ. පේනවනේ. ඔන්න බලන්නකෝ. අනේ තරහ වෙන්න එපා. ඔයාලට බෝරින් වගේ නම් පොඩ්ඩක් ස්කිප් කරලා යන්න. කාත්වාන සබ්බ හාමුදුරුවෝ පිරිත් කියන අතරතුර අපිට කෑම ලබා දුන්නා. ඇවිල්ලා ඉන්න කට්ටියට ඒව වුණත් ඇති වෙන්න තිබ්බා. පොල් කේක්, කෙසෙල් ගෙඩි සමග කිරිතේ ඒවා ලෑස්ති කරපු අයට මේ පින් අනුමෝදන් වේවා. පිරිත් මණ්ඩපය ගැන කිව්වොත් වැඩපළේ වැඩ කරන අයම තමයි මේක හදලා තියෙන්නේ. මාස 4ක් විතර තිස්සේ හැදුවා කියලා තමයි මට හස්බන්ඩ් කිව්වේ. හරිම ලස්සනට ඒක හදලා තිබ්බා. අංගයන් යකනං කිලෝමකං පියකං පබ්බාසං අන්තං අන්ද ගුණං උදරි සත්කෝල පබ්බත සමං
මේ බ්ලොග් එක මෙතනින් ඉවරයි. මගේ වීඩියෝස් දිගටම බලන්න ඔයා කැමති නම් මාව subscribe කරන්න, bell icon එක ක්ලික් කරන්න. ගිහින් එන්නම්. bye.